සියලු යහපත් බලාපොරොත්තු ඉටු වන සුබම සුබ දවසක් වේවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංක 14යි 14. කොහේ හෝ කුමන මොහොතකදී හෝ නිතර ඔයාට පේනව නම් ඒ මගින් විශ්වය ඔයාට දෙන පණිවිඩය මොකද්ද කියන එක ගැන. රටාවකට පිහිටලා තියෙන අංක වලට කියන්නේ ඒන්ජල් නම්බර්ස් කියලා. අපිට යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න අවශ්‍යයි නම් මේ වගේ ඒන්ජල් නම්බර්ස් හරහා අපිට පණිවිඩ ලබා දෙනවා. මගේ channel එකේ මීට කලින් ගොඩාක් angel numbers ගැන මම කතා කරලා ඇති. ඔයාට මොනවා හරි angel number එකක් ගැන දැනගන්න අවශ්‍යයි නම් මගේ channel එකට ගිහිල්ලා පුළුවන් ඔයාට ඒ ගැන දැනගන්න. දැන් අපි බලමු අද අපේ මාතෘකාව. අංක 14යි 14 නිතර පේනව නම් ඒ මගින් විශ්වය ඔබට පවසන්නේ ඔබ ධනාත්මක ආකල්පයන් තබා ගැනීමට සහ ඔබේ ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය බවයි. තීන ඔබ වටා තබා ගැනීමෙන් ඔබ දුෂ්කර කාලවලින් ඈත් කර බහුලත්වයේ සහ සුන්දර සමෘද්ධියෙන් පිරුණු ආධ්‍යාත්මික ගමනකට ඔබ රැගෙන යා හැකියි. ඔරලෝසුව වේලාව බලද්දී නැත්නම් වාහනයක අංක තහඩුවක ඔයාට ලැබෙන බිල්පතක පොතක පත්තරයක පිටුවක දුරකථන අංකයක දැන්වීම් පූර්වක වගේ ඕනම තැනකදී ඕනම මොහොතකදී මේ වගේ ඒන්ජල් නම්බර්ස් දකින්න පුළුවන්. අංක 14යි 14 නිතර දකිනව නම් අභියෝගාත්මක කාල පසු කළ අයට දීප්තිමත් ආලෝකයක් ඉදිරියේදී පැමිණෙන බවට සලකුණා. ඔබ දැන් ගත කරන ජීවිතයේම නොසිට ක්‍රියාකාරී දිරිගැන්වීම සහ ධනාත්මක මානසිකත්වය පවත්වා ගැනීම පිළිබඳව ඔබට පණිවිඩ ලබා දෙනවා. ඔබේ දක්ෂතා පිළිබඳව දැනුවත් වන ලෙසත් අවශ්‍ය අවස්ථාවලදී ඒවා භාවිතා කරන ලෙසත් දේවදූතයන් ඔබට මතක් කර දෙයි. ඒ වගේම ජීවිතයේ ශක්තිමත් පදනමක් නිර්මාණය කරගත යුතු බවට පණිවිඩයක්. ඔබට ශක්තිමත් පදනමක් ඇති විට ලෝකයට සහ අනිකුත් පුද්ගලයන්ට ඔබ මාර්ගයෙන් ඉවතට ඇද දැමීමට නොහැකියි. ඔබට ඔබ ගැන සැක සහිත බවක් දැනේ නම් ඒ මානසිකත්වය වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවට මතක් කර දෙනවා. නිෂේධාත්මක සිතුවිලි රටා තුළ සිර වී සිටියහොත් ඔබට විරුද්ධව ඇති විශ්මිත අවස්ථාවන් ඔබට මගහැරෙනු ඇත. ජීවිතය පිළිබඳ ඔබේ දැක්ම වෙනස් කරගන්න. 14යි 14 නිතර දකින්නවා යනු ඔබේ වෘත්තීය ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු තබා ගත හැකි බවට පණිවිඩයක්. හිස මහන්සි වී වැඩ කිරීමෙන් ඔබේ වෘත්තීය ඉලක්ක කරා සාර්ථකව ගමන් කිරීමට හැකිවනු ඇත. ඔබේ අරමුණු අත්‍යවශ්‍ය සම්බන්ධතා සහ තම හැඟීම් වැනි ඔබේ ජීවිතයේ වැදගත් දේවල් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට දේවදූතයන් මතක් කර දෙයි. 14යි 14 නිතර දකින්නව නම් ආදරය පිළිබඳ විශේෂ පණිවිඩ රැසක් නැගෙන එයි. ඔබ අධික ලෙස දරාගත හැකි කෙනෙකු සමග විෂ සහිත සම්බන්ධතාවයක සිටින බවට හඟවනවා. 14යි 14 නිතර දකින්නව නම් ආදරය පිළිබඳ විශේෂ පණිවිඩ රැසක් නැගෙන එයි. ඔබ අධික ලෙස දරාගත හැකි කෙනෙකු සමග විෂ සහිත සම්බන්ධතාවයක සිටින බවට හඟවනවා. මෙම නරක සම්බන්ධතාවයේ අතහැර දැමීමෙන් ඔබට වඩාත් හොඳ කෙනෙකු සමග ආදරයේ සැබෑ අර්ථ සොයාගත හැකි බවත් ලස්සන සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි බවත් දේවදූතයන් ඔබට දන්වනවා. ආකර්ෂණ නීතියට අනුව දේවදූතාංක 14යි 14 අවදි කිරීමේ ඇමතුමක් ලෙස දැකිය හැකියි. ඔබට අවශ්‍ය සහ ආශා කරන සියල්ලම ඔබ වෙත ලැබෙනු ඇත. ඔබේ මානසිකත්වයේ ධනාත්මකව සහ පැහැදිලිව තබා ගන්නා තාක්කල් අවසානයේ සාර්ථකත්වයේ කරා යා හැකි බවට පණිවිඩයක් ලබා දෙනවා. ඔබ සමග අවංකව සිටින්න සහ ඍණ ශක්තිය වළක්වා ගැනීමට ක්‍රියාශීලී වන්න. අනිවාර්යයෙන්ම ඔබ බැබලෙනු ඇත. අනේ සිටින්න. ඔබේ දේවදූතයන් සෑම විටම ඔබ පිටුපස සිටිනවා. ඔබට නිවැරදි මාර්ගය පෙන්වා දෙනවා. ඒන්ජල් නම්බර්ස් දකින්න සෑම විටම ඔයාගේ ඒන්ජල්ස්ලාට වගේම ආදරණීය විශ්වයටත් ස්තුති කරන්න. දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.